හරි මේ එතකොට ළමයි දැන් ඔයාලගේ මේ හයවසරේ අච්චු පොතේ ගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි නෝට් එක තියෙන්නේ. හරි. ඒකත් අපි පාඩම අපේ නෝට් එකයි අච්චු පොතත් එකේ දෙකම තමයි යන්න ඕන. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අවුරුදු උත්සවයක පොඩි රූප ටිකක් තමයි දාලා තියෙන්නේ. හැම ශක්තිය වැය වෙන අවස්ථා ටිකක්. කඹ ඇදීම දාලා තිනවා. ඒකෙදි ලොකු ශක්තියක් වෙනවා. ඔයාලා දැකලා ඇති. කඹ ඇදීමේදී හැමෝම ශක්තිවන්ත අය තමයි ගන්න. ශක්තිවන්ත අය දිනනවා. එතකොට ඒකට වැඩි ශක්තියක් වැය වෙනවා. හරි. ඒ වගේම මම පොල් ගාන එකක් තියෙනවා. කොට්ට පොර. ඒ වගේදී ශක්තිය වැය වෙන අවස්ථා ටිකක් තමයි මේ දීලා තියෙන්නේ. ඔයාලට තේරෙනවද එතන මේ ටික? හරි. ඊට පස්සේ මෙතන අවුරුදු 20කදී සිදු කරන ලද ක්‍රියාකාරකම් හා පෙරහැරකට සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමු කරලා තමයි ගන්න ඕනේ. එතකොට ඒකේ වැදගත්ම පොයින්ට් එක තියෙන්නේ සාමාන්‍යයෙන් තනිතලා බිමක ඇවිදින විල්බරෝවකින් පස් ගෙන යාම. ඒ වගේම ලී කොටයක් ලණුවන් ඇදගෙන යාම වාහනයකට බඩු පැටවීම ආදිය කාර්ය කරන අවස්ථා කිහිපයක් විතර ගන්න ඕන. හරි. ඕනෑම කාර්යයක් කරන්න ශක්තිය වැය වෙනවා. අපි කලිනුත් කිව්වා වගේ කාර්ය කිරීමේ හැකියාව. හරි. කාර්ය කිරීමේ හැකියාව ශක්තිය යනුවෙන් හැඳින්වේ. කාර්ය කිරීමේ හැකියාව ශක්තිය යනුවෙන් හැඳින්වේ. අන්න ඒක තමයි මේ පාඩමේ මුලින්ම තියෙන වැදගත්ම පොයින්ට් එක තමයි කාර්ය කිරීමේ හැකියාව ශක්තිය යනුවෙන් හැඳින්වේ. ශක්තිය උපයෝගී කරගෙන කාර්යයක් සිදු කිරීම. හරි. දැන් ඔයාලා දැකලා තියෙන මේ සුළං පෙත්ත. සුළං පෙත්තක් ගත්තට පස්සේ ඒකේ තියෙන්නේ සුළං ශක්තිය. සුළං ශක්තිය. කියන්නේ සුළං ශක්තිය භාවිතා කරලා සුළං පෙත්ත කරකවනවා. එතෙන්දී සුළං පෙත්ත කැරකීම කියන්නේ අනිවාර්යෙන් කාර්යයක් සිදුවීමක්. ඒකට ශක්තිය ලැබෙන්නේ සුළඟෙන්. සුළං පෙත්ත කරකවලා ඔයාලා දැකලා ඇති මේ විදුලිය නිපදවනවා. විදුලිය නිපදවන්නත් මේ සුළං ශක්තිය භාවිතා කරනවා. හරි. ඒ වගේම තමයි තව එකක්. මේ විද්‍යා ප්‍රදර්ශනයකට නිර්මාණය කරපු සූර්ය තාපක උඳුනක්. හරි. මෙතන වෙන්නේ සූර්ය තාපක උඳුනේ දැන් සූර්යයාගේ ශක්තිය තියෙනවනේ. ඒක හිරු එළිය විදිහට අපිට ලැබෙනවා. ඒ හිරු එළිය මේ උඳුනේ යටි පෘෂ්ඨයෙන් එකතු කරලා මේ උඩ තියෙන්නේ ජලය තමයි මේ තියලා තියෙන්නේ. ඒ ජලය රත් කරගන්න මේ සූර්ය තාපක උඳුන භාවිතා කරලා එක එක රටවල් වල ඒ වගේම ශ්‍රී ලංකාවේ නම් භාවිතය අඩුයි. මේ වගේ දේවල් භාවිතා කරනවා. එතෙන්දිත් භාවිතා වෙන්නේ තාප ශක්තිය සූර්යයාගේ තාප ශක්තිය තමයි මෙතන මේ සූර්ය තාපක උඳුනේ භාවිතා වෙන්නේ. හරි.